මුතුගල සර් දන්නවනේ. මුතුගල සර් දන්නවනේ. මුතුගල සර් ඔයාලා දන්නේ මොන කාලෙද 2020 වගේ කාලෙදනේ දන්නේ. මුතුගල සර් ඉස්සර ඉඳන් පන්ති කරන 2008 ඉඳන්. එතකොට මිනිස්සයා මේ දැන් ඉන්න තත්ත්වය බලපන්. 2008 තමයි පන්ති පටන් ගන්න. 2017 වෙනකන් කවුරුවත් දන්නේ නැහැ. සෝරි 19 වෙනකන් කවුරුවත් දන්නේ නැහැ. අවුරුදු ගාන බලපන් පොඩ්ඩක් කොච්චරද කියලා. 11. පන්ති නතර කරලා නැහැ. දිගටම කරනවා. මේ කාලේ තිබිලා තියෙන CT100 බයික් එකක් විතරයි. හරිද? CT100 බයික් එකක් විතරයි. ඒතර මේ CT100 බයික් එකෙන් තමයි පන්ති වලට යන්නේ. කැම්පස් එකේ ඉන්න ගමන් පන්ති කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඔය කැම්පස් එකේ ඉන්න ගමන් ওই බයික් එකෙන් එනවා මේ පන්ති වලට. හරිද? මහරෑ තෙමීගෙන එනවලු. ඊට පස්සේ උදේ පන්ති. දැන් පොරට ක්ලාස් එකක් කරන්න නැතුව අන්තිමට බිල්ඩින් එක රෙන්ට් එකට අරගෙන තමයි ක්ලාස් එක කරලා තියෙන්නේ. ඉස්සර නාරම්බල. ඒ ක්ලාස් එක අදු ගන්නෙත් එයා වොෂ්රූම් පවා පිරිසිදු කරන්න එයා ඒ ළමයි යන. කාඩ් මාක් කරන්නෙත් එයා. වොෂ්රූම් එක ඔය පිරිසිදු කරන ගමන් ස්ටේජ් එක නැගලා ළමයි 1000ක් විතර ඉන්නවා කියලා හිතාගෙන උගන්වනවලු. පොරට රඟපාන්න පුළුවන් නේ. එහෙම හිතාගෙන උගන්වනවලු ඉමිටේට් කරගෙන. ඒක මාර ආතල්ලු මිනිහා කියන විදියට. ඇත්තටම ආතල් ඒක. හරිද? එහෙම හිතාගෙන උගන්වගෙන යනවා. හැබැයි සාර්ථක වෙන්නේ නැහැ. කාලයක් යනවා වැඩේට. මාර ප්‍රශ්න තෝගයක් එනවා අතරේ 2019 හිතන් ඔපචුනිටි එකක් පත්තු වෙනවා. හරිද? හිතන් නැති දෙයක් පත්තු වෙනවා. දැන් මේ ළඟදී වීඩියෝ එකක් දාලා තියෙනවා පොර ඩිෆෙන්ඩර් එකක් අරගෙන. හරිද? මා තවංග වාහනයක් ඩිෆෙන්ඩර් එක. පරණ එක නෙවෙයි අර ලෑමාස්ටර් වගේ එක නෙවෙයි අලුත් එක. පොරක් කියන්නේ ලෑමාස්ටර් එකක් කියලා එකට. හරිද? අලුත් ඩිෆෙන්ඩර් එක ගන්නවලු. අලුත් ඩිෆෙන්ඩර් එක බර ගානක් මම හිතන්නේ කෝටි 7-8ක් වෙනවා. ඊටත් වඩා වැඩිද මන්දා. හරිද? කෝටි 7-8ක් වෙනවා. එයා ඩිෆෙන්ඩර් එකකට ආසයි කියලාලු හිටියේ. හරිද? දැන් මේ CT100 බයික් එකකින් ගිහ මිනිස්සයා මේ කියන්නේ. හරිද? ඩිෆෙන්ඩර් එකකට ආසාවෙල්ලු හිටියේ. හැබැයි අරක ලෑම් මාස්ටර් එකක් නිසා ගන්න හිතිලා නැහැ. දැන් Facebook එකේ ස්ක්‍රෝල් කර කර ඉද්දී අහුවෙලා තියෙනවා ඩිෆෙන්ඩර් එකක්. මාර ලස්සන ලක්ෂරි වාහනයක්. හරිද? උදේලු දැක්කේ හවස ගත්තලු. හරි? උදේ දැකලා හවස ගිහිල්ලා අරන් තියෙන සේල් එකට ගිහිල්ලා. හරි? ඒ ගානට මිනිස්සෙක් මෙහෙම ඉඳලා එනවා කියන්නේ මේ මිනිස්සයාගේ විශේෂත්වයක් නැහැ. අපි නිකන් ওই බයිලානේ ගහන්නේ මුතුගල සර්ට බන්න ගොඩක් අය ඉන්නවා. මම කියන්නේ මෙහෙම ඉන්න මිනිස්සෙක් ඔය තැනට එනවා කියන්නේ විශේෂ නැද්ද ඒක ලංකාවේ? විශේෂයි ඈ. දැන් ගෙදර මං හිතන්නේ වාහන බර ගානක් තියෙනවා. CT100 එකක් පැදුව මිනිස්සයා. අවුරුදු 11ක් ගේම ගැහුවට පස්සේ තමයි ප්‍රතිඵලය එන්නේ. තේරුණාද? දැන් එයා සාර්ථකයි. අපි දකින්න දැන් මුතුගල සර්ව. හරිද? දන්නේ නැති කෙනෙක් නැහැ. හරි? ඒ දකින්න මුතුගල සර්ගේ පිටිපස්සේ තියෙන කතාව දන්නේ එයා විතරයි. හරිද? අපි ඒක දැකලා නැහැ මෙච්චර කාලෙක. එයා කියන කතාව තමයි අපිත් දන්නේ. හරි? ඒතර මේ මිනිස්සයාගේ පිටිපස්සෙන් කොච්චර කට්ටක් ඇද්ද? ඒක අපි දන්නේ නැහනේ. අපි බලන්නේ මේ මිනිස්සයාගේ සාර්ථකත්වය. ඉතින් ඒක පිටිපස්සේ තියෙන කට්ටත් හිතලා ඒ විදිහට වැඩ කරපන්. එයාගේ ස්ටේටස් ෂෙයා කරනවා වගේ. හරිද? ඒ විදිහට හිතලා වැඩ කරොත් විතරයි ඔය තැන් වලට යන්න පුළුවන්. මම ටිකක් ඇවිල්ලා තියෙන්නේ. තව යන්න සෑහෙන්න තියෙනවා. හරිද? ටිකක් ඇවිල්ලා තියෙන්නේ. තව යන්න සෑහෙන්න කල් තියෙනවා. මම මැරෙන්නේ නැතුව ජීවත් වුණොත් මම දන්නවා මම කොතෙන්ද යන්නේ කියලා.